රැකිනා දිවිසිට වගවැල හින්නේ බැවිනා කිරිතුවම් මොහු යන්නේ ලකුණා පෙරපින් නැති බව දන්නේ රැකිනා දිවි මෙම ලෙස කුමරුන්නේ මගේ කිසිම හිරියරයක් නැහැ මම ඔයාලට ප්‍රොජෙක්ට් කරනවා මේ එන කෙනා කවුද මලයකෙක් දෙන්නේ මලයකෙක් එතකොට පොඩි වෙන එකටද බැඳිලා ඉන්නේ බඩේද ඉඩමේද බඩේ බෙල්ලේද පිටිපස්සේ ඉන්නේ සරුවාංගෙම ඉන්නවා එතකොට ඔයා මූලික වෙන්නේ වීර්යක්ෂද වීර්යක්ෂ පැත්තෙන්ද මහතුන් පැත්තෙන්ද මූලික වෙලා ඉන්නේ නැත්නම් කඩවර පැත්තකින්ද කාලිමෑනියන්ගේ පැත්තකින්ද කාලිමෑනියන්ගේ හරි නරක නෑ ඔයාලට හොඳක් කරන්න ඔයාලට අමාරු නේද ඔහොම ඉන්නේ කියනවා අමාරු නේද හරි ඔහොම හිතුවත් හැමදාම ඔයාලට හොඳක් නෑනේ ඒ කෙනෙක්ගේ লীලාවම ඉන්නකොට ඔයාලට හරි මාර්ගයකට යන්න බෑ මට මම ප්‍රශ්නේ විසඳලා ඔයා බෝධියකට බාර ගන්න කැමතියි ඔද පින් ගන්න පුළුවන් තැනකට එහෙනම් මේ මොදර කෝවිලට එහෙ පුළුතු කොහොම කෑම දීම තියෙනවා මොනවද ඒකට ඕනේ මල දියේ නෑ හරි එතකොට ඔයා උසෝන්ට බාර කරලා කට්ටියෙන් මම බාර කරන්න මේගොල්ලෝ දැන් කරලා එතකොට කාලිමෑනියන්ට මූලික කරලා මම ඔයගොල්ලන්ට ඔයාපතක් කරන්න එතකන් නරකන් නොකර ඉන්න පුළුවන්ද බාර ගන්නවා මම ඒ දේ කරන්න දෙ වෙන තැනකට ගියා නම් ඔයා හිර කරනවනේ මම හිම හිර කරන්නේ ඔයා පුච්චන්නේ මුකුත් කරන්නේ ඔයගොල්ලන්ට ඔය හැපතන්නේ කරන්න දෙන්නද එහෙනම් මම මේකවත් එක්ක කතා කරනවා බන්ධනේ කපලා අයින් කරවලා ඒ ටිකින් බඩෙත් ඇලිලා ඉන්නවද බඩේ ඇල්ලලා ඉන්නවා කෑම ඔයාට හම්බ වෙනවද මේ ඉන්න අය ගෙදර කෑම ගන්නවද නෑ ශරීරයේ දේවල් ගන්න අර අනිත් දරුවගෙත් එහෙම කරනවද කොන්දල්ල ගන්නවා කොන්ද එතකොට ඔයාම දෙයාගේ ඇඟට එන්නේ හැබැයි ඔය කට්ටියම යන්න කැමති නේද මං අයින් කරොත් ඔක්කොමල කැමති කියනවනේ කැමති ගොඩක් ඉන්න ඔක්කොම කැමති කියනවද ඔක්කොම කැමති කියනවද ඒගොල්ලන් හරි අහන්නකො බලන්න නිකන් ඔයාලා පේනවනම් සෝනකට බාර කරන්න කැමතිද කියලා හරි එහෙනම් මේ මම මේ කටයුතු කතා කරගන්න ඔයාලට අපි කිසිම නරකක් කරන්නේ නැහැ පුදුන්නේ වෙන අය වගේ මම කරන්නේ තේරෙනවද එයාපත් ධර්මයෙන්ද මම ඔයාලට ඔක්කොම පෙන්නුවේ නේද දාවන තුනේකටනේ බෑ කියපෙක් කියලා නේද හරි එහෙනම් දැන් ශරීරයෙන් යන්න ඕනේ ඒක දීපක අදා මම තුන් පාරක් කියනකොට දැන්ට මේ භූමියේම ශරීරයෙන් එළියට යන්න ඕනේ තේරෙනවද ඉදිරිසෝ භගවා රහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුඛතෝ ලෝක විද්‍යානෝ